සුබ දවසක් ඔයගලන්ට. මම අද ඔයගලන්ට අලුත් ෆෝමියුලා එකක් කියලා දෙන්න යනවා. මේක සමහර ඔයගොල්ලෝ ඔෆිස් වල වැඩ කරද්දී එක එක කාරණා වලට උපකාර වෙන්න පුළුවන්. මේක හැමතිස්සෙම පාවිච්චි වෙන එකක් නෙමෙයි. ඒත් අපිට සමහර දේවල් හොයන්න දින වකමානු හොයන්න වගේ දේවල් වලට මේ DIF කියන ෆෝමියුලා එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් මම මේ ඉස්සරහට කරන්න යන මේ ෆෝමියුලාස් ගොඩක් ඔෆිස් වල වැඩ කරන්න බලාපොරොත්තු වෙන නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි කෙලින්ම යමු අපේ මාතෘකාවට. මේකෙන් කැල්කියුලේට් කරන්න පුළුවන් කොච්චර දවස් ප්‍රමාණයක්ද, කොච්චර මාස ප්‍රමාණයක් ගිහිල්ලාද, කොච්චර අවුරුදු ප්‍රමාණයක් ගිහිල්ලාද වගේ දේවල්. උදාහරණයක් විදිහට කිව්වොත් හොඳම උදාහරණයක් තියෙන්නේ අපේ බර්ත්ඩේ එක. ඉතින් මම මෙතන දාලා තියෙනවා නිකන් බර්ත්ඩේ එකක් 87. හරි, මෙතන කැමති එකක් ඔයගලන්ට දාගන්න පුළුවන්. ඊට පස්සේ යට තියෙනවා අද ඩේට් එක. අද ඩේට් එක අපි Excel වල ගන්නේ අපිට මෙතන මම මේක මකලා අලුතෙන් ටයිප් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපි සමාන කිරීම දාලා today කියලා ටයිප් කරලා open brackets ඊට පස්සේ close bracket දාලා enter කරන්න. එතකොට ඔටෝම අද ඩේට් එක මෙතන වැටෙනවා. මෙතන අනිවාර්යෙන්ම මේ ෂීට් එක සේව් කරලි වෙලා හෙට ඇවිල්ලා බැලුවොත් මෙතන තියෙන්නේ හෙට ඩේට් එක. එතකොට ඔටෝම ඒ ෂීට් එකේ තියෙන ඩේට් එක ඔටෝම චේන්ජ් වෙන්නේ ඒ අපි දාපු ෆෝමියුලා එක මේ හින්දායි. ඉතින් ඒක එකක්. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන what you need මේ ෆෝමියුලා එක මම ඔයාලට කියන්නම්. මෙතන අපි සාමාන්‍යයෙන් මේ ෆෝමියුලා එක පාවිච්චි කරද්දී මේ මම මෙතන මේ පෙන්වලා තියෙනවා වගේ සමාන කිරීම දාලා date DIF කියලා ටයිප් කරලා ඊට පස්සේ බ්‍රැකට් එක ඕපන් කරලා start date අපි start date එකක් මෙතනට දීලා ඒක කමා එක ඊට පස්සේ end date එක දීලා කමාස් වලින් ඒක ඕපන් කරලා ඊට පස්සේ ඔයාලට අවශ්‍ය දේ ඔයාලට අවශ්‍ය කරන්නේ මාස ගාන බලන්න නම් මෙතන m අකුර දානවා. මම මෙතන මේ රෝස පාටින් පාට කරලා තියෙන එකයි. ඔයගලන්ට what you need කියන තැනට දවස් ගාන නම් ඕනේ. ඔයාලට පුළුවන් D එක ටයිප් කරලා ඩබල් කමා වලින් ක්ලෝස් කරලා ඊට පස්සේ බ්‍රැකට් එක ක්ලෝස් කරන්න. ඊට පස්සේ ඒ වගේම ඔයාලට ඕන නම් අවුරුදු ගාන බලන්න y කියලා දාලා ඒ විදිහටම කරන්න පුළුවන්. හරි. මම ඔයගලන්ට මේක ටයිප් කරලාම පෙන්නන්නම්. දැන් මෙතන මම කියවනේ මම මෙතන බර්ත්ඩේ එකක් දාලා තිනවා. මෙතන අද ඩේට් එක දාලා තිනවා. ඊට පස්සේ මම දැන් ඔයගලන්ට මේ ටයිප් කරන්න යන්නේ what you need කියන තැන. අපි හිතමු දැන් මට ඇත්තටම මේ වෙද්දි මේ වයස කීයද කියලා බලා ගන්න ඕන කිරිවෙලා. දැන් 87 ඉපදිච්ච කෙනෙක් 5 වෙනි මාසේ 7 වෙනිදා තමයි ඉපදිලා තියෙන්නේ. හරි, නැත්නම් අපි තුමු මෙතන මං තව මීට වැඩිපුර එකක් දාන්නම්කෝ. අපි තුමු මෙයා වයසක එක්කෙනෙක් කියලා ටිකක්. අපි තුමු 1980 විතර ඉපදිච්ච කෙනෙක් කියමු. ඉපදිලා අපි තුමු 5 වෙනි මාසේ අපි තුමු ඉපදිලා තියෙන්නේ 20 කියලා දාමුකෝ. හරි. දාලා මං එන්ටර් කරා. ඕකේ. හරි. අපි බලමු දැන් මෙන්න මේ විදිහට. මට ඕන මෙයා දවස් කීයක් මේ වෙද්දි ජීවත් වෙලා ඉන්නවද? මෙතනට දානවා DATE DIF open brackets. මම මෙතන දානවා start date එකදී දාන්නේ මෙයාගේ ඉපදිච්ච දවස. මම එතන ගිහිල්ලා ක්ලික් කරලා කමා එකක් දානවා. ඊට පස්සේ end date එක. end date එක විදිහට මම ගන්නෙ අද දවස. දාලා මම කමා එකක් දානවා. ඊට පස්සේ මම මේකේ double open කරලා මම මෙතන දානවා දවස් ගානනේ මට ඕනේ. එහෙනම් මම D අකුර ටයිප් කරලා I double close double comma දාලා මම මේකේ බ්‍රැකට් එකත් ක්ලෝස් කරනවා. ඕපන් කරව බ්‍රැකට්ස් එකත් දාලා මම දැන් එන්ටර් කරනවා. පේනවද? එතකොට මෙයා මේ 80 5 වෙනි මාසේ 20 වෙනිදා ඉපදිච්ච කෙනා අද දවස වෙද්දි මේ මම වීඩියෝ එක හදන දවස වෙද්දි දවස් 16385ක් ජීවත් වෙලා තිනවා. අපි තුමු මට මෙයා බලා ගන්න ඕන කියලා මෙයා දවස් කීයක් මාස කීයක් ජීවත් වෙලා තියෙනවද කියලා මම කරන්නේ මේක ඩබල් ක්ලික් කරලා මෙතන D අකුර වෙනුවට මම M අකුර දානවා month කියන එක ගන්න. කරලා මම එන්ටර් කරනවා. මෙයා මාස 538ක් ජීවත් වෙලා තිනවා. අපි තුමු මට මෙයා ජීවත් වෙලා අවුරුදු කීයක් ජීවත් වෙලා තියෙනවද කියලා බලන්න ඕන නම් මම කරන ඩබල් ක්ලික් කරලා මේකේ M අකුර y කරනවා. year කියන එක ගන්න ඕනේ හින්දා. කරලා මම එන්ටර් කරනවා. එතකොට මෙයා අවුරුදු 44ක් ජීවත් වෙලා තිනවා.
මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න හදලා බලන්න මේ ආකාරයට ෆෝමියුලා එක දාලා මේක ඔයගොල්ලෝ එක පාරක් දෙපාරක් කරද්දි මේක නිකම්ම ඔයගොල්ලන්ට මතක හිටිනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කවදා හරි තැනකදී ඕන වුණොත් දවස් ගණන් අවුරුදු ගණන් මාස ගණන් හොයාගන්න හරිම ඉක්මනින් පුංචි වෙලාවක් ඇතුළත ඔයගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයගොල්ලන්ට සුබ දවසක්. මේ විදිහට තව වීඩියෝ මම ඉස්සරහට අරන් එනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ ෂෙයා කරන්න ඔයගොල්ලන්ගේ දන්න යාළුවොත් එක්ක ඒගොල්ලන්ටත් දැනගන්න. මොකද අපි දේවල් දැනුම හෝමාරු කරගෙන තුලින් අපිට බොහෝ දේ අපිට බෙදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් යාළුවනේ අදට මම ගිහිල්ලා එන්නම්. තව මෙවැනි වීඩියෝ එකකින් අපි නැවත හමු වෙන තුරු. සුබ දවසක් ඔයගලන්ට.